පැත්තට ප්‍රතිඵල එනවා. මතක තියාගන්න. ගොඩ මහන්සි වෙන දරුවෙක් රිද්මයක් හදාගෙන වැඩ කරන්න. කරන්න හරි විදිහට පාඩම් කරන්න. ඔහේ කාලේ කන්න එපා. තැන් තැන්වල සෙමිනාර් යනවා කියලා කාලේ කැවෙන සෙමිනාර් හරිද? නැත්නම් කාලේ කැවෙනවා සෙමිනාර් වල සින්දු කියනවා. නටනවා. හරිද? ඕවා කරනවා නම් මම උඩට එන්නේ. අනේ දෙයියනේ ඉවරයිනේ කියලා. මම හැම අවුරුද්දකම ළමයි ටික මේක ඉවර වෙනකොට මම කැමති ආසාවෙන් ඉන්නේ. කොහොම හරි මේක ලියලා ඉවර කරලා එනකොට මහන්සිලා ගොඩ මහන්සිලා ලියලා ඉවර කරනවා. එහෙනම් සතුටුයි ඉතින්. මටත් ඔයාලගේ විභාග ලියලා ඉවර කරන දවස ගැන සතුටුයි. මේ විභාගය ලියලා ඉවර කරන්නවත් තව මාසයකට වඩා මේ මාසයේ දින චුට්ටයි තියෙන්නේ. මාසයේ දවස් 9කින් 10කින් 7කින් 2කින් විභාගෙත් ඉවරයි. සතුටු වෙන්න විභාගෙ ඉවරක් වෙනවනේ ඕක. ඔය මොකක් හරි වෙලා. එනිසා දැන් උපරිම මහන්සිය දැන් උපරිම ශක්තිය දාලා පුළුවන් තරම් මහන්සි වෙමු මේ චූටි කාලේ. පුළුවන් තරම් මහන්සි වෙන මේ විභාගෙ වෙනුවෙන්. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් එනවමයි. මට ඒකේ සතුටකුත් එනවා. අම්බෝ මහන්සියගේ ප්‍රතිඵල එනවා. මම කොහොම හරි මහන්සිලා විභාගෙ ලිව්වේ. සෝබා දහම නම් උපකාර කරනවාමයි ළමයි. මහන්සි වෙන දරුවන්ට සෝබා දහම් විසින් උපකාර කරනවා. ඔයා මහන්සිලා විභාගෙ ලින්නේ ඒක අනිත් පැත්තට ප්‍රතිඵල එනවා. මතක තියාගන්න. ගොඩ මහන්සි වෙන දරුවෙකුට මහන්සි වෙනවා කියන හරි විදිහට රිද්මයක් හදාගෙන වැඩ කරන්න. පේපර්ස් කරන්න. පුළුවන් තරම් පේපර්ස් කරන්න, හරි විදිහට පාඩම් කරන්න. ඔහේ කාලේ කන්න එපා. තැන් තැන්වල සෙමිනාර් යනවා කියලා කාලේ කැවෙන සෙමිනාර් වලට යන්න එපා. හරිද? නැත්නම් කාලේ කැවෙනවා සෙමිනාර් වල සින්දු කියනවා. නටනවා. හරිද? ඕවා කරනවා නම් මල විකාර පිස්සු. හරිද? මොකද මේ ළමයිගේ වටින කාලේ. දැන් මම මේ කාලේ පවා මේ ඔන්ලයින් පන්තියක් වෙච්චි. ඒක පවා මම ගන්න ඔයාලා වෙනුවෙන් ඒක ඔය වචනයක් මහන්සින වචනයක් කියන්නේ නැත්නම් වතුර ටිකක් බොන්න. හරිද? ඔය දේනේ ඒවා ගොළු හදන්නනේ. අද නමුත් වෙන දේවල් විකාර වෙනවා නම් එහෙම සෙමිනේකට යන්න එපා. නිකන් අර සර්ගේ தත්ත්වෙ පෙන්වන්න හදන සෙමිනාර නම් යන්න මෙපා. එහෙම සමහර ගුරුතුරු தත්ත්වෙ පෙන්වන්න ළමයි භාවිතා කරනවා. හරිද? ඒක නම් මම අකමැතිම දෙයක්. මගේ ජීවිතේ මම අකමැතිම තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න ළමයි තමන් ගාවට ළමයි භාවිතා කරන එක. හරිද? මොන தත්ත්වයක්ද ළමයි? මේ වගේ ළමයි හිටියත් එක නැතත් එක தත්ත්වය කියන්නේ ළමයි. අර ළමයි ගොඩක් ඉන්නවද අඩුවෙන් ඉන්නවද ඒ වගේ නෙමෙයි ළමයි කාර් එකක් තියනවද වාහනයක් තියනවද ගෙවල් දොරවල් තියනවද ඕකට මේ ඇත්තට මේ ටියුෂන් කියන මේ ගුරුවරයාගේ තත්ත්වයේ ගොඩනගෙන ඕකෙන් නෙමෙයි ළමයි වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද මත අද කාලේ පුස්තේවල් වලට මම දන්නේ ඒකට තමයි තැන තියෙන්නේ හරිද ගුරුවරයෙක් අගයවීම අගයන්න ඕන නම් අගයන්න ඕනේ ඒ ගුරුයා කරන වැඩ මත ළමයි වෙනුවෙන් මහන්සි වීම මත ළමයි වෙනුවෙන් කැපකිරීම කරන ප්‍රමාණය මත අර වෙන කිසිම දෙයකින් නෙමෙයි. හරිද? ඔබ වෙනුවෙන් කොච්චර ඒ ගුරුවරයා මහන්සි වෙනවද? ඒ මතමයි කෙනෙක්ගේ තත්වයේ ගෞරවය රැඳෙන්නේ. හරිද? කවමදාකවත් මට හැබැයි සතුටුයි මෙතන කිසිම දරුවෙක් මගේ වාහනයක් දිහා බලලවත් හරිද? මගේ වෙන කිසිම දෙයක් බලලා පන්ති ඇවිල්ලා නැහැ. එක්කෝ තව ඔයාගේ සහෝදර සහෝදරියෙක් රෙකමන්ඩ් කරපු නිසා පන්ති ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඇවිල්ලා තියෙන්නේ උගන්වනවා දැකලා. සර්ගේ වීඩියෝ එකක් දැක්කා අනේ සර් මං ආවේ මවුල සෙමින එක බලලා අනේ සර් මං ආවේ මේ කොටස උගන්වන්නද එහෙම කියනවා ළමයි ඒක මට හරි සතුටුයි ඉතින් ඇත්තටම මගේ ඉගැන්වීම මත ළමයි මාව තෝරාගන්න තියෙන වෙන කිසිම හේතුවක් මත නෙමෙයි මං කරපු වැඩ මත හරිද සහ වෙන කෙනෙක් කරපු රෙකමන්ඩ් අර මාව රෙකමන්ඩ් කරා අනේ සර්ගේ ගියොත් අපිත් පාස් වුණේ මෙහෙමයි අපි ඒකක් ගත්තේ එහෙමයි එහෙම ළමයි තමයි මෙතන ඉන්නේ හරිද ඉතින් ඒක තරම් තව දෙයක් අය මොකටද වෙන මොනවටද ඒක නිසායි සර් වෙන කිසිම දෙයකින් මම මාකටිං කරන්නේ නැත්තේ වෙන කිසිම ඒවා අවශ්‍ය නැහැ. හරි. ඒවා පුස් දේවල්. මේක තමයි සාරය හරිම දේ කරන්න ළමයි. ජීවිතේ ඉස්සරහට යද්දී ඔයාලටත් පුළුවන්. හරි මේ බලන්න